Hello everyone, welcome back to my channel. Tree house chalet එකේ ඉඳලා කරපු next activity එක ඔයාලත් එක්ක අද මම share කරගන්නයි යන්නේ. අද අපි මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් උඩට යමුද? කිව්වමත් පුදුමයි නේද? ඒත් පුදුමයක් නෙවෙයි, ඒක ඇත්තක්. ඉතින් අමාරු දුෂ්කර ඒත් යන්න ඕන ලස්සනම ගමනක් තමයි අද අපි මේ යන්නේ. ඒ තමයි අපේ මේ ලස්සන ලංකාවේ තියෙන ලස්සන තැනක් තමයි අපි මේ හොයාගෙන යන්නේ. ඒ තමයි බේකර්ස් බෙන්ඩ්. නන් පේරියල් පාරේ යන්න තියෙන බේකර්ස් බෙන්ඩ් එක හොයාගෙන. දැන් අපි අපේ ගමන පටන් ගමු. මේ ගමන අපි යන්නේ සෆාරි ජීප් එක්ක. මොකද සාමාන්‍ය වාහනයකට මේ පාරේ යන්න අපහසුයි ඇත්තම කියනවා නම්. ඒ නිසා හොඳ පළපුරුද්දක් තියෙන ඒ වගේම ඒ පාරට ඔරොත්තු දෙන වාහනයක තමයි අනිවාර්යෙන් මේ ගමන යන්නම ඕනේ. අපි දැන් කිලෝමීටර් 1.5ක් වගේ දුරට ඇවිත් ඉන්නේ. ඒ එනකොට තමයි මේ ලස්සන පයිනස් කැලේ හම්බ වෙන්නේ. ඔයාලට පුළුවන් ටිකක් මෙතන ඉඳලා එතන සුන්දරත්වයක් නරඹලාම ගමන තව ඉස්සරහට යන්න. මේ මාර්ගයට පහලින් හිරිකටුවය ගලාගෙන යනවා. හිරිකටුවේ නිම්නයට සමාන්තරව තමයි අපි යන මේ පාර නිර්මාණය වෙලා තියෙන්නේ. හරිම පරිස්සමෙන් යන්න ඕන මාර්ගයක්. අපි යන පාරයිනෙම තමයි මේ දියඇලි පිහිටලා තියෙන්නේ. දියඇලි පාරාදීසයක් කිව්වොත් මං හරි. ඒ තරමටම ලස්සනයි. ඒත් එක්කම තව දෙයක් තියෙනවා. අපි ගියේ නොවැම්බර් මාසේ. මේ වගේ කාලවල වතුර හොඳට තියෙනවා. එතකොට තමයි දියඇලි වල අර සුන්දරත්වය ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ මාසවල තමයි එන්න ඕනේ. මේ තියෙන්නේ ලංකාවේ උසම පාසල. විවේකානන්ද විද්‍යාලය. ටැමිල් අය තමයි මෙතන ඉගෙන ගන්නේ. හරිම ලස්සන වටපිටාවක තමයි මේ පාසල පිහිටලා තියෙන්නේ. කිලෝමීටර් 5ක් වගේ එනකොට තමයි මේ දියඇල්ල හම්බ වෙන්නේ. වතු යායේ තියෙන උසම දියඇල්ල. නන් පේරියල් ඇල්ල. හරිම ලස්සනයි. මේ දියඇල්ල කොටස් 3කින් වගේ තමයි හැදිලා තියෙන්නේ. ඉතින් මේ උඩින් එන්නේ හෝටන් තැන්නේ ඉඳලා තමයි මේ වතුර කඳ ගලාගෙන එන්නේ. මේ ගලාගෙන එන වතුර අවසානයේ හිරිකටුවයට තමයි වැටෙන්නේ. බලන්න මේ වතුර දිහා හරිම පැහැදිලි නේද? ඒ වගේම තමයි සීතලයි. අපේ ගමනාන්තයේ තමයි බේකර්ස් බෙන්ඩ් එක. ඉතින් ඒක හොයාගෙන යන ගමනේදී වංගු සහිත පාරක් තමයි දිගටම තියෙන්නේ. ඒ වගේම හරිම පටුයි. කොන්ක්‍රීට් කරලා තියෙන්නේත් වාහනේ ප්‍රමාණයට තමයි පාර කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. හරිම පටු පාරක්. ඉතින් පරිස්සමෙන් හැම වෙලාවෙම කල්පනාවෙන් යන්න ඕන ගමනක් තමයි මේ. මේ තියෙන්නේ නන් පේරියල් ටී ෆැක්ටරි එක. මෙතනින් ටිකට් එක අරගෙන තමයි අපිට බේකර්ස් බෙන්ඩ් බලන්න යන්න පුළුවන්. ටිකට් එක 1700ක් වුණා. Could go on and fake it. We still know we will break.
දැන් අපි ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක් උසින්. ඒ කියන්නේ අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට දැන් ඇවිත් තමයි ඉන්නේ. මේ තියෙන්නේ බේකර්ස් බෙන්ඩ්. අපේ මේ පුංචි ලංකාවේ තියෙන දිව්‍ය ලෝකයක් කිව්වොත් ඇත්තටම මම හරි කියලා මම හිතනවා. මොකද ඒ තරමටම හරිම ලස්සනයි කියලා නිම කරන්න වචන නැහැ. වටපිටාවේ බලන තැන මීදුම වලාකුළු කඳු කොළ පාටින් හැම තැනම පේන්නේ. හරිම ලස්සනයි. ඇත්තටම ඇස් දෙකෙන් දකින්න ඕන සුන්දරත්වයක් තමයි මෙතන තියෙන්නේ. දැන් අපි මේ දකින්නේ හරිම දුර්ලභ දර්ශනයක්. මේ තියෙන්නේ ගොම්මොල්ලිය කඳු වැටිය. දුර්ලභ දර්ශනයක් කියලා කියන්න හේතුව තමයි මේ පරිසරය නිතරම මීදුමෙන් වැහිලා තියෙන්නේ. ඉතින් මේ කඳු පන්තිය බලා ගන්න පුළුවන් සමහර වෙලාවල් වලට විතරයි කියලා තමයි මෙයාලා කියන්නේ. අද ඉතින් ටික වෙලාවකට හරි මීදුම ක්ලියර් වෙලා අපිට ඒ chance එක ලැබුණා. ඒ ගැන මට නම් මාරම සතුටක් තමයි තියෙන්නේ. නන්පේරියර් මාර්ගයේ ඉඳලා හෝටන් තැන්න සීමාවට යනකොට අපිට වංගු 33ක් පහු කරගෙන යන්න ඕනේ. දැන් අපි මේ ඉන්නේ 23 වන වංගුව. ඒ කියන්නේ බේකර්ස් බෙන් කියන්නේ 23 වන වංගුව. මේ පැත්තට වෙන්න සමනල වැව, උඩවැල වැව, චන්ද්‍රිකා වැව ඒ කිව්ව පිළිවෙලින් පිහිටලා තියෙන සමාන්තර රේඛාවක් විදිහට. අපි මේ ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 45ක් වගේ තමයි හෝටන් ප්ලේන්ස් වලට තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 7000ක් වගේ උඩින් තමයි නග්රක් බංගලෝ එක පිහිටලා තියෙන්නේ. මේ ස්ථානයට තියෙන ළඟම ටවුන් එක බලංගොඩ. මේ මාර්ග පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ සැමුවල් බේකර්ස් කියන සුදු ජාතිකයා. ඒ වගේම හෝටන් ප්ලේන්ස් වල තියෙන බේකර්ස් හැල්ලත් ඔහුගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. බේකර්ස් බෙන්ඩ් එකත් එක්ක බැඳුන ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් තමයි සැමුවල් බේකර්ස් නිතරම යන්නේ මේ පාරේ. ඉතින් ඒ යන්නේ යාගේ අශ්වයාත් එක්ක. අශ්වයා එක්ක එනකොට දවසක් අශ්වයා මේ වංගුවෙන් පහළට වැටිලා මරණයට පත් වෙලා තියෙනවා. නමුත් සැමුවල් බේකර්ස්ට ජීවිත හානියක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අශ්වයාත් එක්ක තිබුණ සමීප සම්බන්ධතාවය, මිත්‍රශීලීත්වය සිහි වෙන්න මෙතන අශ්වයෙක්ගේ කුරේ හැඩයට මේ බෙන්ඩ් එක නිර්මාණය කරලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. අන්තිමේටම මට කියන්න තියෙන්නේ ලංකාවේ ලස්සනම තැන් වලින් උඩින්ම තියෙන ස්ථානයක් තමයි මේ බේකර්ස් බෙන්ඩ්. ඉතින් ට්‍රැවලර් කෙනෙක්ට පිටරටක ඉඳලා ලංකාවේ සුන්දරත්වය නරඹන්න එන කෙනෙකුට තමන්ගේ ට්‍රැවල් ඩයරි එකේ උඩින්ම තියෙන ලොකේෂන් එකක් වෙන්න ඕන මේ බේකර්ස් බෙන්ඩ් එක. අපේ ට්‍රැවල් පාර්ට්නර් උනේ හනුමා ඇඩ්වෙන්චර්ස්. ඉතින් එයාලා ආපු වෙනුවෙන් චූටි ස්නැක් එකක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් ඒකත් අපි රස විඳලා ඉවර වෙලා අපි අපේ ගමන ඉවර කරලා ට්‍රී හවුස් ෂැලේයකට නැවතත් එන්න පිටත් වුණා. සෆාරි එක ඉවර කරලා එන ගමන් අපි හිරිකටුවේ බලන්නත් අමතක කරේ නෑ. එතනත් සුන්දරත්වයෙන් නරඹලා අපි ට්‍රී හවුස් ෂැලේයකට ආවා. ඉතින් ඔහොම තමයි අපේ සෆාරි එක අපි ඉවර කරේ. අදට ගිහින් එන්නම්. Thank you for watching my video. Bye bye.